Hey guys, good morning. දැන් තමා නැගිට්ට ඇත්තරම වීඩියෝ බලනවාට නම් good morning ද කියන්න දන්න. ඉතින් මන්න ඕන දැන් තමයි නැගිට්ටේ. ඊයේ රෑ 10 වෙනකම් වැඩ තිබ්බා. ඉතින් ගෙදර ආපු ගමන් එහෙම නිදාගත්තා. පොඩි ඔළුව ගැක්කුම ඔය නිදිමතකුයි තිබ්බා. ඉතින් දැන් තමා හැරුණේ. දැන් වෙලාව පාන්දර 5:52යි. ඉතින් අද ටිකක් කලින් නැගිට්ටා. හේතුව උයන්න ඕනේ 9 වෙනි ඉස්කෝලේට යන්න ඕනේ. ඉතිං මේ දවස්සර ඉස්කෝලේ නිවාඩුනාට මට දිස්කෝලයන්ට වෙනවා හේතුවම කියන්න යනකවා මම නැගිට්ට ගමන් ඇදහදලිවර වෙලා ඊළඟට උයන්ඩ ගත්තා මොකද මම අඩුම 7යි කාලවෙද්දුවත් ගෙදරින් යන්න ඕනේ මොකද අපේ ඉස්කෝල පටන්ගන්නේ උදේ 9ට ඉතින් උදේ 9 ඉඳන් දවල් 2:10 වෙනකම් මම ඉන්න තැන ඉඳන් අපේ ඉස්කෝල ගාවට කිලෝමීටර් 37ක් විතර තියෙනවා මම සාමාන්‍යයෙන් නම් මෙහෙම උදේ ඉස්කෝලේ යන්න කලින් උයනවා අඩුයි ගොඩක් දුරට යන්නේ ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා සාමාන්‍යයෙන් 4ට 5ට විතර. ඉතින් මේ වගේ ටිකක් කලින් නැගිටින දවසක හරි නිින්ද යන්නේ නැතුව කලින් ඇහැරුණු දවසක හරි වගේ තමයි උදේ උයලා යන්නේ. එතකොට ගෙදර ආපු ගමන් නිදා ගන්න පුළුවන්. මම ගොඩක් දුරට වැඩ කරන්නේත් නයිට් ෂිෆ්ට් නිසා සාමාන්‍යයෙන් මේ ඉස්කෝලේ තියෙන දවස් වලට ඒ කියන්නේ මම උදේ නයිට් ෂිෆ්ට් එක ඉවර වෙලා ගෙදර එද්දිම සාමාන්‍යයෙන් 6:06යි කාලෙ විතර වෙනවා. ඉතින් ඇත්තට මේක නිසා ආවට පස්සේ උයන්න කරන්න වෙලාවක් නැහැ. ඉක්මනට වොෂ් එකක් දාගෙන තින් දෙයක් කාලා ලෑස්ති වෙන්න ඕන ඉස්කෝලේ යන්න. ඉතින් ඒක නිසා මේ වගේ නිවාඩු දවසක් හරි එහෙම නැත්නම් නිින්ද යන්නේ නැතුව මම අර කලින් කිව්වා වගේ හැම දවසක් ආවොත් තමයි දෙයට උයලා කාලේ යන්න වෙන්නේ. ගයිස් ජපානට අලුතෙන් ඉන්න අයට මම පොඩි දෙයක් පෙන්නන්නම්. ඉතින් මේකට තමයි බෝම්බ ගෑස් කියලා කියන්නේ. ජපානයේ මේ බෝම්බ ගෑස් කියන ඒවා සාමාන්‍යයෙන් යෙන් 400ක් වගේ අඩු මුදලකට ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේකේ තියෙන chance එක තමයි ඕගොල්ලෝ කයිෂ් එකක් එහෙම නැත්නම් ගෑස් කම්පැනි එකක් හරහා ගෑස් ගන්නවට වඩා අඩු මුදලක් තමයි ඔයාලට මේ ගෑස් වලට මාසෙට යන්නේ. ඉතින් මෙන්න මේ වගේ ටින් තමයි තියෙන්නේ. අපිට මෙන්න මේ ගෑස් එකත් කඩෙන් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් යෙන් 3000ක විතර මුදලකට. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ගෑස් වලට යන වියදම ටිකක් අඩු කරගන්න පුළුවන්. මම නම් ජපානට ආපු දවසේ ඉඳන් මේ වෙනකම්ම මේ බෝම්බ ගෑස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ගයිස් මම උයලා වොෂ් එකක් එහෙම දාගෙන ඉක්මනට ලෑස්ති වෙලා බත් එක්ක බෙදාන කන්න කියලා ආවා. ඉතින් හිතපු තරම් වෙලාව ගිහිල්ලා තිබ්බේ නෑ. මට තව විනාඩි 5ක් 10ක් විතර ඉතුරුලා තිබ්බා. ඒක නිසා මම ටීවී එකක් දාගෙන ටිකක් කාලා එහෙම හිමීට එළියට බැස්සා. ඉතින් මේ වෙද්දි ජපානයේ සීසන් එක මාරු වෙන හින්දා කඩින් කඩ වහිනවා. ඇත්තරම අපිට මේ සතියම එක දිගටම වැස්ස. ඉතින් තව සති දෙක තුනකින් විතර ඊට පස්සේ සීතල වෙන්න පටන් ගන්නවා. ඊයේත් රෑ පටන් ගත්ත වැස්ස අද උදේ තමයි නතර වුණේ. ඉතින් මේ වගේ වහින දවසට නම් ඉස්කෝලේ යන්න මාරම කම්මැලි. සීතලේ ගෙදරලා නිදා ගන්න තිබ්බනම් කියලාමයි හිතෙන්නේ. ඇත්තට මේ දවස්වල අපේ ඉස්කෝලේ නිවාඩු වුණාට මට අද ඉස්කෝලේ යන්න වුණා. ඒකට හේතුව තමයි අපිට ගිය සතියේ ඉස්කෝලේ එක්සෑම් තිබ්බා. ඉතින් මගේ වෙලාව කියන්නේ මට එක දවසක් එක්සෑම් එක දවසේ නිින්ද ගියා. මම ඇහැරෙද්දි උදේ 9යි ගාණක් වෙලාව. ඉතින් මට හරි වෙලාවට ඉස්කෝලේට යන්න බැරි වුණා. ඒක නිසා මට එදා එක්සෑම් එක ලියන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මට ඉස්කෝලෙන් දැනුම් දුන්නා අද ඉස්කෝලේට ඇවිල්ලා මට ලියන්න බැරි වුණ එක්සෑම් එක ආපහු ලියන්න කියලා. ඉතින් ඒක ලියන්න තමයි මට අද ඉස්කෝලේ යන්න උනේ. මේ උදේ 7ත් 9ත් අතර කාලේ ට්‍රේන් වල යනවා කියන්නේ ඇත්තරම එපාම කරපු වැඩක්. මොකද උදේට ඉස්කෝලේ ළමයි ඊළඟ වැඩට යන අය ඔක්කොම මේ ට්‍රේන් පාවිච්චි කරන නිසා ට්‍රේන් ඇතුලේ මාර තදබදයක් තමයි තියෙන්නේ.
නගොය ඉඳන් අපේ ඉස්කෝලේ තියෙන යොක්කච්චි වලට කිලෝමීටර් 37ක් විතර තියෙනවා. ඉතින් අපිට නගොය ඉඳන් යොක්කච්චි වලට යන්න ට්‍රේන් එකේ විනාඩි 45ක් විතර යනවා. ඉතින් සාමාන්‍යයෙන් 7යි කාලට විතර ගෙදරින් ආවට පස්සේ ඉස්කෝලේ ගාවට යද්දි සාමාන්‍යයෙන් 8:45 විතර වෙනවා. අපේ ඉස්කෝලේ නගොය ඉඳන් දුර වුණත් මම ඉන්න තැන මාරු නොකර නගොය ඉඳන්ම ඉස්කෝලේට එන්න හේතුව තමයි මම වැඩ කරන තැන් ටික ඔක්කොම තියෙන නගොය කිට්ටුව. ඉතින් ඒක නිසා මම ඉන්න තැන මාරු කරොත් එහෙම මට වැඩවලට යන්න අමාරුයි. ඒක නිසා තමයි මම තීරණය කරේ දුර වුණාට ට්‍රේන් එකේම ඉස්කෝලේට යනවා කියලා. ඉතින් මට සාමාන්‍යයෙන් ඉස්කෝලේ යන්න මාසෙට 12000ක් විතර යනවා මේ ට්‍රේන් වලට. ඉතින් ඇත්තට මේක නම් ටිකක් ලොකු ගාණක්. ඒ වුණාට ආපහු මුලින් ඉඳන් ජොබ් හොයන්න ඒ වගේ දේවල් කරදර නිසා තමයි මම ලැන්ග්වේජ් ස්කූල් යන්න මම ගත්ත පාර්ට් එකේ ඉඳන්ම සෙන්මනුත් යනවා කියලා තීරණය කරේ. ඉතින් ඇත්තටම පොඩි කට්ටක් තියෙනවා මේකේ. ඒ වුණාට අලුතින් ජොබ් හොයාගෙන කලින් වගේ හෑන්ඩ් කෑෂ් ජොබ් හොයාගෙන මුලින් ඉඳන්ම පටන් ගන්නට වඩා ඇත්තටම කරන් ආපු ටික ඒ විදිහටම කන්ටිනියු කරන එක ලේසියි කියලා හිතුණා මට. ශාරුක්ගේ මම ඉගෙන ගන්න සෙන්මොන් එකේ හොටෙල් කෝස් එක වගේම බිස්නස් IT මේ කෝස් දෙකම තියෙනවා. ඉතින් මම නම් කරන්නේ බිස්නස් IT කෝස් එක. ඉතින් මේක ඇතුලේ කම්පියුටර් ලැන්ග්වේජ් ඒ කියන්නේ JavaScript, ඊළඟට Visual Basic, HTML ඊට අමතරව Microsoft වලට අදාළ කරන Excel, ඊළඟට Word, PowerPoint මේ වගේ දේවල් ඊට අමතරව ඉකොනොමි සහ නිහොංගෝ කියන ටික තමයි අතර මේ කෝස් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් මට තව මාස 4ක් විතර තමයි ඉස්කෝලේ යන්න තියෙන්නේ. ඊට පස්සේ අපේ ශොෂ්‍යගියෝ එක තියෙනවා. ඊට පස්සේ නම් ඉස්කෝලේ යන්න නෑ. ජොබ් එක විතරයි කරන්න තියෙන්නේ.聞いたかことにした。聞くことにした。でも聞きますっていうんですね。聞くことにした。意味。මොනාර කියා